පළවෙනි හයර් එක වැදුනා. ඉතින් guys පළවෙනි හයර් එකේ 750ක් ලැබුණා මට. මාර මාතල් හොඳේ මේ සෝෂල් මීඩියා වල හැමෝම කියනවනේ Uber pick me දුවලා දවසට මෙච්චරක් හොයන්න පුළුවන් මාසෙට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා. ඒ ඔන්න අද මම පටන් ගත්තා Uber pick me දුවන්න. අද පළවෙනි දවසේ අපි බලමු දවසේ අවසානට කීයක් හොයන්න පුළුවන් වේද කියලා. මේ අද මේ තියෙනවා today 0 කියලා. මම Uber එක නම් ඔන් කරගෙන ඉන්නේ. හයර් එකක්වත් වැදුන්නේ නැහැ මේ. දැන් අපි pick me එක ඕපන් කරලා බලමු. ඔන්ලයින් ගිහිල්ලා බලමු හයර් වදිනවද කියලා. හරි මම මේ විදිහට pick me එක ඔන් කරගත්තා. අපි බලමු දවසම දුවලා අපිට කීයක් හොයන්න පුළුවන්ද කියලා. අන්න පළවෙනි එක වදිනවා. අපි හොඳ එකක් ගමු බලන්න. හරි එතනින් ඒක අයින් කරගත්තා. අපි බලමු තව හයර් එකක් වදිනවද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි බලාගෙන ඉමු හයර් එකක් වදිනවද කියලා. දවසේ අන්තිමට මම කියන්න කීයක් හොයන්න පුළුවන්ද සහ තෙල් වලට කොච්චරක් ගියාද ඒ සම්පූර්ණ විස්තර දෙන්න. හරි දැන් අපි පළවෙනි හයර් එක වදිනකන් චුට්ටක් බලාගෙන ඉමු. ඉතින් guys මේ පළවෙනි හයර් එක වැදුනා. දැන් වෙලාව 9:03යි. විනාඩි 5ක් වගේ ගියා පළවෙනි හයර් එක වදින්න. මේ අද ටික පරක් වෙලා පටන් ගත්ත හින්දා මේ පිකප් එක තියෙන්නේ මීටර් 700ක් දුරින්. හරි අපි මේක යන්න තියෙන නුගේගොඩට මට දැක්ක විදියට ගිහිල්ලා බලමු අපි පිකප් කරන්න ගිහිල්ලා බලමු. ඊට පස්සේ අපි අවසානට බලමු ඩ්‍රොප් කරාට පස්සේ පැසෙන්ජර් ඩ්‍රොප් කරාට පස්සේ අපිට මේ හයර් එකට කීයක් හම්බ වෙනවද කියලා. ඉතින් guys පළවෙනි හයර් එකේ 750ක් ලැබුණා මට. හරි දැන් මේක අපි කම්ප්ලීට් කරමු. එතනින් කම්ප්ලීට් දුන්නා. එතන රයිඩර්ට රේට් කරා. හරි දැන් අපි බලමු මෙතනින් ආපහු පික් මේ එකත් ඕපන් කරගෙන ආපහු හයර් එකක් වැදෙන එකක් ඉමු. වැදුනට පස්සේ ආපහු අපි හම්බ වෙමු. guys පළවෙනි ට්‍රිප් එක එන්ඩ් කරාට පස්සේ පැය භාගයකට වඩා හිටියා. විනාඩි 45ක් වගේ හිටියා දෙවෙනි ට්‍රිප් එක වදින්න. ඒකත් Uber එකකින්ම වැදුනේ. පිකප් එකට තියෙනවා මීටර් 150ක්. යන්න තියෙන නුගේගොඩට. හරි ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු අපිට මේ ට්‍රිප් එකට කීයක් හම්බ වෙනවද කියලා. හරි ඉතින් guys අවසාන ට්‍රිප් එකට මට හම්බ වුණා 320ක්. එතකොට පළවෙනි අද දවසේ පළවෙනි රුපියල් 1000ක් අපි earn කරලා තියෙනවා. තෙල් කොස්ට් එක නැතුව මේක. Uber එකෙන් තමයි හය දෙකම සෙට් උනේ. මේ වෙනකොට 1082ක් හොයලා තියෙනවා. දැන් අපි ඉන්නේ නුගේගොඩ. ඉන්නේ නුගේගොඩ රුපියල් 1000 හොයන්න හරියටම පැය 1 විනාඩි 20ක් වගේ ගියා. අපි 9ට පටන් ගත්තේ. දැන් වෙලාව 10:21යි. හරි දැන් අපි බලමු අපි ඊළඟ හයර් එක වැදෙන එක ගිමු. ඊළඟ හයර් එක වැදුනට පස්සේ අපි ආපහු සෙට් වෙමු. තාම විනාඩි 40කට පස්සේ Uber එකක් වැදුනා ආපහු. තුන්වෙනි හයර් එක. පික් කරන්න මීටර් 130ක් යන්න තියෙනවා. හරි එහෙනම් අපි පිකප් ලොකේෂන් එකට ගිහිල්ලා බලමු. දැන් පිකප් ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. හරි ඉස්සරහින් ගන්න තියෙන අපි ඉස්සරහින් ගමු. අපි Uber එකේ තුන්වෙනි ට්‍රිප් එකත් එන්ඩ් කරා. මෙතන මේ කිලෝමීටර් 4 ගානක් ආවා. 197යි පෙන්නන්නේ. මෙතන ප්‍රොමෝෂන් කියලා තියෙනවා. මේ කිලෝමීටර් 4ටම 197යිද ගෙවන්නේ. මේ පොඩ්ඩක් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. හරි කොහොම හරි කමන්නේ මේක අපි කම්ප්ලීට් කරමු. මෙතන රේට් කරා. හරි දැන් ඉතින් ඊළඟ හයර කෙනකම් බලාගෙන ඉමු. එකක් එනවා. guys මාර මාතල් හොඳේ මේ වෙලාව හරියටම 11:58යි. මම දැන් දුවන්න පටන් ගන්න හරියටම පැය 3ක් වෙනවා. තාම ඉතින් මේ 1456ක් විතරයි වෙලා තියෙන්නේ. මෙතන පෙට්‍රල් කොස්ට් එක ගියාට පස්සේ හිතා ගන්න පුළුවන් නේ. එන ආතල් මෙන්න පාරේ. Uber එකේ 1456ක් තියෙනවා. pick me එකේ නෑ. තාම එකක්වත් ගියේ නෑ. හරි දැන් බලමු. අපි තව ඉඳලා බලමු අද දවස් ඉවරනකොට කීයක් දුවන්න පුළුවන් වේද කියලා. pick me එකේ පළවෙනි හයර් එක වැදුනා. අද දවසේ පළවෙනි හයර් එක මේ හරි අපි දැන් පික් අප් කරන්න ගිහිල්ලා බලමු මෙතනින් මේ එක්සිට් වෙලා බලමු අම්මා සිට පික් අප් ලොකේෂන් එකට කිලෝමීටර් 1.4ක් තියෙනවා. හරි ගමන් අපි ගිහිල්ලා බලමු. මේක ගිහිල්ලා ඉවර වෙලා මම ඔයාලට පෙන්නන්නම්
ඉතින් guys අද දවසේ පළවෙනි pick me hire එක complete කරා. මේක කිලෝමීටර් 4යි ගානක් තිබුණේ මේ 400 ගානක් මට ආවා payment එක. payment එක කියන්නේ card payment එක දාලා තිබුණේ ගාන 400 ගානක්. ඒත් එක්කම ඒක ඉවර කරනවත් එක්කම flash එකක් වෙදම දැන් බත්තර මුල්ලට කිලෝමීටර් 10ක් යන්න දෙනවා. 900 ගානක් දැක්කේ. අපි බලමු මේ flash එකේ hire එකක් ගිහිල්ලා ඇවිල්ලා මොනවද තියෙන්නේ කියලා ඔක්කොම විස්තර ටික බලමු. හරියා. ඉතින් මචං පික් මි ෆ්ලෑෂ් එක අරන් යන ගමන් ඉන්නේ මේ බත්තර මුල්ලට තමයි යන්න තියෙන කිලෝමීටර් 10ක් තියෙනවා 990 නැගලා පායර එක. එතනින් පස්සේ මචං මෙතන මේ කෑම වගේ කරන් යන්න තියෙන්නේ. මැටි පොට් එක තියෙනවා කෑම එකක් මං ගෝ ඒක පහලින් තියන්න වැඩේ මේව ගැඩේ කියලා. ගැඩෙන්නේ නැහැ කියලා කිව්වා මේ මේක පහලින් තියන්න ඕනේ නැහැ කියලා කිව්වා. කවන්නේ මේ යන්නේ බලමු. බත්තර මුල්ලට ආව මේ ෆ්ලෑෂ් හයර් එක ඉවර කරා දැන් ටිකකට කලින්. මේකෙදි මට 990ක් වෙලා තිබුණේ මේ සම්පූර්ණ ගාන මට හම්බ වුණා 1000ක්. දැන් බලමු මේකට අපි කමිෂන් කැපිලා කීයක් තියෙනවද කියලා. ඔව් 842ක් 842ක් කියන්නේ සාමාන්‍ය 150ක්. ඔව් 140ක් 150ක් වගේ මේ කමිෂන් කැපිලා තියෙනවා. ඊට පස්සේ අද දවසේ සම්පූර්ණම පික් මී එකේ 1271ක් තියෙනවා. එකක් වදිනවා කොහෙටද තියෙන්නේ ජයවර්ධනපුර කෝට්ටේ අප්ඩ මේ ගමු. හරි අප් ඇන්ඩ් ඩවුන් හයරයක් ගත්තා. මෙතනින් බලමු අපි දැන් ගිහිල්ලා පික් අප් ලොකේෂන් එකට head northeast then turn right. මීටර් 550ක් තියෙනවා. හරි අපි යමු මේ පික් අප් එක. guys මේ up and down hire එක ඇවිල්ලා ඉන්න දැන් මේ කලින් අර වීඩියෝ එකේ මේ කෝල් එක ගන්නකොට ආන්සර් කරන්නේ නැතුව මේ මිස් එන ගමන් හිටියේ ළඟම තමයි හිටියේ ඒකයි මේ වීඩියෝ එක මගෙන් කට් කරේ. දැන් පළවෙනි ස්ටොප් එකට ඇවිල්ලා ඉන්නේ මේ දෙවෙනි ස්ටොප් එකට ගිහිල්ලා ඒ කියන්නේ ඩ්‍රොප් කරලා බලමු මේ හරියට අපිට කීයක් හම්බ වෙනවද කියලා. හරි guys බත්තර මුල්ලේ ඉඳලා නුගේගොඩට up and down hire එක ගිහිල්ලා ආවා. සම්පූර්ණ කිලෝමීටර්ස් 8ක් විතර තිබුණා. මේකට 650ක් ලැබුණා. දැන් මේක අපි කන්ටිනියු කරලා එතන රේඩ් කරමු. හරි දැන් මේ වෙනකොට හයර් වදිනවනේ. මේක කොලම්බ් ට්‍රී එකක් තියෙනවා අම්මසිරි. දැන් එක දිගට හයර්ස් ටිකක් වදිනවා. බලමු කොහෙටද තියෙන්නේ මේ ටික. ජයවර්ධනපුරට තියෙනවා එක ගියානේ. හරි හොඳ හයර් එකක් සෙට් වෙනකන් ඉමු. මෙතනින් අපි යානෙන් සොල්ට ගිහිල්ලා බැලුවොත් පික් මී එකේ තියෙන 1800 ගාණක් උබේ එකේ තියෙන 1400 ගාණක්. මේක ගන්නවද ඒ කතාවෙමුනේ. හරි ඊළඟට හයර් එකක් සෙට් වෙනකම් බලන් ඉමු.
හරි ඉතින් guys අන්තිම හයර් එක ගිහිල්ලා ආවට පස්සේ දැන් අපව හයර් එකක් වැදුනා මවුන්ට් ලවින වලට මේ රුපියල් ගාන නම් මතක නැහැ මට. අපි මේක එන්න එකේදී බලමු කීයක් හම්බ වෙයිද කියලා. මේ පිකප් එකට තියෙනවා මීටර් 950ක්. හරි පැසෙන්ජර්ව පිකප් කරලා අපි ඩ්‍රොප් කරලා බලමු මේ හයර් එක අපිට කීයක් හම්බ වෙයිද කියලා. හරි එහෙනම් දැන් අපි යමු පිකප් එකට. Head toward New Parliament Road, B533, then turn right onto New Parliament Road. Turn right onto New Parliament Road, B533, then turn right onto Ataramola, Panabi. Turn right onto Ataramola, Panapedia Road, B47. guys අවසාන ට්‍රිප් එකට 537ක් ලැබුණා 540ක් මේක අපි රේට් කරමු. හරි මෙන්න මේ විදිහට තමයි අන්තිම ට්‍රිප් එක ගිහිල්ලා ආවේ. අපි earnings වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් පික් මේකේ අද දවසේ තියෙනවා 2300 ගාණක්. හරි හයර් වදිනවා බලමු මොරටුවට එකක් වදිනවා. ඒක ගන්නවද කාඩ් පේමන්ට් එකක් කවන්නේ මොරටුවට එකක් වදිනවා. ඒක ගමු. හරි මොරටුවට වැදුණු ට්‍රිප් එකක් ගත්තා. දැන් මොරටුවට වැදුණු ට්‍රිප් එකේ පිකප් එකට අපිට යන්න ඕන පිකප් ලොකේෂන් එකට මීටර් 210ක් යන්න ඕන. මේක පික් කරලා ඩ්‍රොප් කරලා අපිට බලමු මේකට අපිට කීයක් ලැබෙනවද කියලා කමිෂන් එක කැපිලා. හරි එහෙනම් දැන් අපි යමු පිකප් එකට. අම්මෝ ඉතින් guys අන්තිම ට්‍රිප් එකත් අපි කම්ප්ලීට් කරා. දැන් වෙලාව 3යි ගාණක් 3:38යි. අන්තිම ට්‍රිප් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේක පානදුර එක ගන්න නැතිව මේ බලමු අපි earnings වලට ගිහිල්ලා. හරි මේ තියෙන කම්ප්ලීට් කරපු ට්‍රිප් ටික අන්තිම ට්‍රිප් එකට අපිට ලැබුණා 635ක්. එතකොට උදේ නම් වැදුන්නේ නැහැ මේ පික්මි එක. කොහොම හරි මේ වෙනකොට පික්මි එකෙන් 2900 ගාණක් තියෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවොත් ඌබර් එකට ගිහිල්ලා බලමු කීයක් තියෙනවද කියලා. ලෝඩ් වෙනවා. හරි ඌබර් එකේ 1400 ගාණක් 1400 ගාන පික්මි එකේ තියෙන්නේ 2900යි. එතකොට කීයද? 4300යි 4300 වෙලාව දැන් 3:39යි. බලමු ට්‍රිප් එක වදිනකම් ඉමු මෙතෙන්ට වෙලා. කියන තරම් සුන්දර නෑ මචං මේක. පළවෙනි දවසේම තීරුම් ගත්තා කියන තරම් සුන්දර නෑ ඔය කවුරුත් කියන තරම්. මේ 4000 ගාන වරන්න පාට කට්ටක් කෑවා. තෙල් කීයක් ගිහිල්ලා දන්නේ තාම තෙල් ගෙව්වේ නැහැ. බලමු මේ ඔක්කොම බලමු අවසර කොහොමද වෙන්නේ කියලා. හරි ඉතින් දැන් මෙතෙන්ට වෙලා ඉමු. ට්‍රිප් එකක් වදිනකම් ට්‍රිප් එක දුන්නාට පස්සේ මම හම්බ වෙන්නම්. මාර සිද්ධියන කොල්ල උනේ දැන් හයර් එකක් වැදුණා කොළඹ පැත්තට වැදුනේ. මේ ඒක මං ගත්තා. ඒක වැඩි හිතන්නේ නැතුව ගත්තේ 1000 ගානක හයර් එකක්. කොහොම හරි යන්න දින කොළඹ පැත්තට දැන් වෙලාව 4ට ළඟයිනේ. ට්‍රැෆික් එකට සෙට් වෙන්න යන්නේ කොහොම හරි කිලෝමීටර් කිලෝමීටර් එකක් තියෙනවා පිකප් එකට පිකප් ලොකේෂන් එකට. හරි අපි මේක පික් කරලෙමු කොහොම හරි මේක කම්ප්ලීට් කරමු. අපි යන් දැන් පිකප් ලොකේෂන් එකට මොනඩුවෙන් දිනවා පළමඩ ගන්නවා ට්‍රිප් එක යන්නේ පැසෙන්ජර් පිකප් කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් guys අන්තිමට මොරටුවෙන් ගත්ත ට්‍රිප් එක නවලක හොස්පිටල් එකෙන් එන්ඩ් කරා. මෙතනින් අපි කන්ටිනියු දෙමු. ගාන 1150ක් වෙట్లా තිබුණා. හරි මේක රේට් එකක් දීලා දැන් අපි බලාගෙන හවසට කොළඹට ඔය කියන තරම් සල්ලි වැටෙනවද කියලා. අනිත් එක මචං මේ මොරටුවේ ඉඳන් එනකොට මැරින් ඩ්‍රයිව් එකට දාලා එනකොට ඒ උලඟත් එක්ක මාර නිදිමතක් ආවා. මේක නම් සිරාවටම සෑයට කට්ටක් මේ කන්න ඕන මේක දුවන්න නම් මේක කොහෙටද වදින්නේ? වදිනානේ.
අය සෙට් එකක් වදිනවා එක දිගට. බලමු. වන් ගෝල් ෆේස් එකට තියෙනවා අම්මඩ සිරි. ඒ වන් ගෝල් ෆේස් එකට තියෙනවනේ මෙතනින් 500 ගාණක්. ඒක ගමු නේ. ගමු. ඒක ගන්න බෑ ගියා. වන් ගෝල් ෆේස් එකට කිලෝමීටර් දෙකට 500 ගාණක් කියනවා අම්මඩ සිරි. මරුනේ. බලමු ඊළඟ ට්‍රිප් එක වැදුනට පස්සේ මං ගෙන්නම්. ට්‍රිප් එක අරන් එන්නම් ඊළඟට. රතු වෙලා තියෙන කොහොම හරි මේ පේනවනේ. මැප් එක රතු වෙලා තියෙන හීට් මැප් එක පරිම හීට් වෙලා තියෙන්නේ. නාවල රෝඩ්. මේක එපා. හරි බලමු ට්‍රිප් එක වැදුනාට පස්සේ ආවම. මචං වැඩි වෙලා ඉන්න නම් උන්නේ නැහැ මේ ඉක්මනට වැදුන හයර් එකක්. වැදුනේ කළුබෝවිලට. කොළඹ නම් අවසර නම් කොහොමත් වැඩි වෙලා ඉන්න ඕනේ නැහැ. අවසර උදේවරුවට ගොඩක් ඔය පීක් ටයිම් එකනේ. කළුබෝවිලට වැදුනේ. අපි බලමු ගිහිල්ලා බලමු කීයක් ලැබෙයිද මේ හයර් එකට කියලා. අපි පිකප් එක අරගෙන පික් කරලා ඩ්‍රොප් කරලා බලමු. කොම්ලනේ වෙලාව 5:41යි. කොළඹ සිටිසන් එකකින් ගත්ත හයර් එක කළුබෝවිලින් ඩ්‍රොප් කරා. ඒකට මට ලැබුණා 781ක්. හරි මේක අපි ස්වයිප් කරලා මේක රේට් කරමු. හරි දැන් අපි ඉන්නේ මෙන්න මේ හරි. මේ තියෙන්නේ. මෙන්න මේ හරි ඉන්නේ. හයරයක් වදිනවා බොරලස් ගමුවට. මේක ගන්නවද බලමු තව වදිනවා. පිළියන්දලට නම් ගන්න බෑ. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ 3900 ගානක වැඩි වෙන්න ඕන බලමු. අනේ හරි. පික්මි එකේ අද දවසට තියෙනවා 4619ක්. උබේගේ 1400 ගණන් තියෙනවා. ඔක්කොම දැනට 6000ක් තියෙන වෙලාව 5:42යි. හරි දැන් අපි පික්මි එකක් වදිනකන් ඉමු. ගම්පා මේ කොහෙද මේ? පරිසර වත්තරඩයක් වදිනවා 16ක් යන්න ඕන. 16ක් යන්න ඕන 1200යි. තේරුමක් නැති වෙයි නේද? වත්තලට යන්න ඕන මේ දින වත්තලට. ඒක 1200 එකක් එක එපා. හරි බලාගෙන ඉමු. මචන් තව හයරයක් වැදුනා. වැදුන වෙලාවෙ නම් ළඟ පිකප් එක තිබ්බ හින්දා වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. දැන් ඒක අරන් යන ගමන් ගල්කිස්ස කාගිස් එක ගාවට ආවා. මේ හයර් එකත් අපි බලමු ඩ්‍රොප් කරලා. පොඩි හයරයක් මේක න ะ. පොඩි හයර් තමයි ගියේ අද දවසටම ගියේ නේ. මේකත් පොඩි හයර් එකක්. දැන් ඉන්නේ කාගේ සොට් සීට් එකව ඉන්නවා. මේක ඩ්‍රොප් කරලා බලමු. guys වෙලාව හරියටම 6:59යි. අවසන් ට්‍රිප් එකත් මෙන්න මේ විදියට ස්වයිප් කරලා අපි එන්ඩ් කරලා එතන රේට් කරමු. හරි දැන් ඉන්නවා මෙන්න මේ හරියේ. දැන් බලමු අපේ දවසේ අනින් එක කීයද කියලා. 5400 ගණන් තියෙන පික්මි එකේ. අද දවසේ 5405ක් තියෙනවා. 1400ක් තියෙනවා ඌබර් එකේ. දැන් මෙතෙන්ට වෙලායිමු හයරයක් වදින එක. guys වෙලාව 7:00යි. මේ මට වීඩියෝ එකක් දාගන්න නම් බැරි වුණා. මේ හයර් එකක් අරන් ආවා. මේ දැන් ඉන්නේ ජයවර්ධනපුර යුනිවර්සිටි එක ළඟ. මෙතන 435ක් වෙලා තියෙනවා. සා මේ තෙල් ඉවරයි. රිසර්ව් වෙලා තියෙන්නේ. මේ තෙල් ටිකක් ගහගන්න ඕනේ. කියන්නේ ඊයේ 2500ක් ගහපු තෙල් ටික අද ඉවරයි. අද 7:00 වෙනකන් දිව්වා තෙල් වලින්. මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. 435 අවසන් ට්‍රිප් එක. මේක අපි කන්ටිනියු කරමු. මෙතනින් රේට් කරමු. හරි දැන් ඉතින් ආපහු ඉන්න මෙතන හයර් එකක් වදිනවා. හරි එළ මචං මේ මොරටුවට හයර් එකක් වැදුනා. මේ 800 ගානක් පෙන්නුවේ. බලමු පිකප් එක තියෙන්නේ මීටර් Head toward Colombo, Corona Road, B84, then turn left onto Colombo. හරි මීටර් 290 කින් තියෙන පිකප් එක. මේක පික් කරලා ඩ්‍රොප් කරලා බලමු. hello guys ඉතින් මොරටුවට ආපු හයර් එක දැන් ඉවර කරා. මෙතනින් මේක 818ක් ලැබුණා. අර මේක රේට් කරමු. රේට් කරලා දැන් අපි යමු බලන්න earning වලට. මේ අද දවසට පික්මි එකෙන් ලැබිලා තියෙනවා 6800 ගාණක්.
එතකොට 6800 ගාණක් පික්මි එකේ තියෙනවා 1400 යූබ එකේ තියෙන්නේ. එතකොට කීයද සාමාන්‍යයෙන් රෆ්ලි ගත්තොත් එහෙම 7200 8200ක් විතර. මේ 8200 හොයන්න තෙල් 2500 ගියා. 2500 ගියාට පස්සේ අපි අවසන් අදලා බලමු මේ තෙල් වලට ගිය ගාණ ඇල්ලලා කීයක් තියෙද කියලා. දැන් වෙලාව හරියටම 8:12යි. සාමාන්‍යයෙන් අද 10 වගේ වෙනකොට නතර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ බලමු දවසේ ඉවර වෙනකොට කීයක් අපිට පුළුවන් වේද කියලා. දැන් මෙතනින් ගියාට පස්සේ Uber එකට ගිහිල්ලා බලමු. හරි Uber එකේ ඔන්ලයින්. ඔව් 1456 තියෙන්නේ. 1456යි. අතන කීයද තිබුණේ? 6800 ගාන. එතකොට 8000 ගානක් තමයි තියෙන 8200 ගාන. හරි බලමු දවස් ඉවර වෙලා කොච්චරක් අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. ඉතින් guys දැන් වෙලාව හරියටම 10:22යි. අදට Uber Pick Me මෙතනින් නතර කරනවා. Uber Pick Me දුවන එක මෙතනින් නතර කරනවා. Pick Me එකේ තියෙනවා 6707ක්. අද දවසට 6707ක් තියෙනවා Pick Me එකේ. එතකොට Uber එකේ තියෙනවා 2018ක්. Uber එකේ තියෙනවා 2018ක්. Pick Me එකේ 6707යි. එතකොට total එක තිබ්බා බලමු total එක තිබ්බේ 8725යි. මේ 8725 හොයන තෙල් හරියටම ගිහිල්ලා තියෙනවා 2500ක. එතකොට තෙල් cost එක අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙනවා 6225ක්. 6225ක් ඇතිද දවසට? අද පළවෙනි දවස 6225යි. කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ගාන ඇතිද? මදිද? තව මොනවද වෙන්න ඕනේ? ඒ ටික මට කමෙන්ට් එකක් දාගෙන යන්න දන්න අය. සහ මේක කොහොමත් මම දවස් 100ක් එක දිගට දුවනවා කියලා හිතාගෙන ඉන්නවා. බලමු මේක පුළුවන් වේද කියලා. ඒ කියන්නේ දවස් 100ක් එක දිගට වීඩියෝස් වැටේ channel එකේ. මේ අද පළවෙනි දවස. හරි අපි එහෙනම් ඊළඟ දවසේ හෙට සෙට් වෙමු. එහෙමනම් ඉතින් හැමෝටම ජය වේවා.